ඔන්න යාළුවනේ අදත් මම ආවා ඔයාලා හමුවට. අද මම ඔයාලට රසමරස කෑමක් හදන එක තමයි පෙන්වන්න යන්නේ. කොමඩු වලින් දෝසි හදන එක තමයි මම පෙන්වන්න යන්නේ. අහක දාන කොමඩු වලින් දෝසි දාන එක තමයි හදන එක තමයි පෙන්වන්නේ. කොමඩු අපි මේ කොමඩු මැදේ එහෙම අයින් කරලා මේක යට පොත්ත රැහැලා මේ පොත්ත එහෙම රැහැලා පොත්තරේ සුන්දර සෝදාගෙන පොඩියට මේ වගේ කපාගෙන මේ තියෙන්නේ අපි හදාගත් කොමඩු කෑලි ඊට පස්සේ මේ විදිහට චූටියට කපා ගන්නවා කපාගෙන මේ තියෙන්නේ අපි ඒවට තීන් පාවිච්චි කරනවා සීනි උණු කරලා මේවා සීනි උණු කරලා පැන් හදාගෙන පැන් වලට දාලා ආල් ගාලා මිනිස්සු වලටයක් දාලා තමයි ඒක හදාගන්නේ. අපි දැන් බලමු පැණි කොමඩු අහකදාන කොමඩු වෙන්නේ දෝසි හදන හැටි. අපි දැන් සීනි ටික උණු කරගමු. මේ තියෙන්නේ මේ වගේ සීනි ටිකක් අපි අරගෙන අගමු. සාච්චි දාගමු. ඒක වටේට දෙනවා. අපි දැන් මේකට මිනිස්සු අල්පයක් දානවා. අපි දැන් උඩට මේක මුල් කරගන්නවා. අපි මේකට තවත් එලසල් සුවල්පෙක එකතු කරගන්නවා. අපි දැන් මේ විදිහට පැණි මුල් කරගන්නවා. අපි දැන් පැණි මුල් කරගෙන ඉවරයි. අපි දැන් පැණි ටිකට එකතු කරගන්නවා. මේ තියෙන්නේ කොමුඩු දෙල්ල සුද්ධ කරලා පොදලා පොඩි කෑලි කපාගෙන කොමුඩු කෑලි. මේ ටික පැණි වලට එකතු කරගන්නවා. දැන් අපි මේ විදිහට පැණි උකරලා පැණි ටිකට මේක කෑලි ටික කොමුඩු කෑලි ටික දාලා පැණි වලින් මේක තඹ ගන්නවා. දැන් මේ පැණි වලින් මේ තැම්බිලා තියෙන්නේ. දැන් මේක ගානට පදවට ඇදලා තියෙන්නේ. අපි දැන් මේක මේ විදිහට බාමු. දැන් අපි මේ දෝසි හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ අපි කොමුඩු අහක දාන කොමුඩු දෙල්ලේ හදාගත්ත දෝසි. මේ විදිහට තමයි කොමුඩු දෙල්ලෙන් දෝසි හදන්නේ. මේකට අපි සීනි ඉතින් එකතු කරනවා. මේ විදිහට ඉතින් සීනි එකතු කරනවා. අපි දැන් මේකට උඩින් සීනි දාගත්තා. අපි දැන් මේක හොඳට කවලම් කරගමු. අහක දාන කොමුඩු වලින් හදාගත්ත දෝසි. අපි දැන් දෝසි හදාගෙන ඉවරයි. මේ විදිහ තමයි අහක දාන කොමුඩු වලින් දෝසි හදන්නේ. එහෙනම් දැන් මම දෝසි හදලා ඉවරයි. මේ තියෙන හදාගත්ත දෝසිය. එහෙනම් අදට මම සමු ගන්නවා. අපි තවත් අලුත් දවසක රසමරස කෑමක් එක්ක හමු වෙමු.